මහනුවර පැවැත්වෙන ශ්‍රී දන්තධාතු ප්‍රදර්ශනය සහ ඊට පවතින ජන උනන්දුව ගැන මේ වන විට ලෝකයේම අවධානය එල්ල වී ඇත. ශ්‍රී ලංකාවේ ජන හදගැස්ම පිළිබඳව වැඩියෙන්ම උනන්දු වන අසල්වැසි ඉන්දියාව තුළ මේ ගැන දැඩි අවධානයක් යොමු වන්නට ස්වභාවිකව වූත් ඓතිහාසික වූත් කාරණා රසක් ඇටියෙන්ම කිවහොත් ශ්‍රී දන්තධාතුන් වහන්සේ අපට ලැබෙන්නේ ඉන්දියාවෙනි. මේ නිසාම මෙරට පැවැත්වෙන දළදා ප්‍රදර්ශනයත් සමග ඉන්දිය මාධ්‍ය භාවිතය තුළ දළදා වහන්සේ පෑ පෙරහැර පිළිබඳව වාර්තා ඉදිරිපත් කර. එම වාර්තාවලට අනුව මීට වසර 2568කට පෙර බුදු පියාණන් වහන්සේ ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් අනතුරුව අග්‍ර ශාවිකාවක වූ මේඝා භික්ෂුණිය විසින් වාම ශ්‍රී දන්තධාතුන් වහන්සේ මුලින්ම ලබාගත් බව වාර්තා වේ. එසේ ලබාගත් දන්තධාතුන් වහන්සේ කාලිංග දේශයේ බ්‍රහ්මදත්ත රජුන්ට බාර දුන්නේ වැඩි ආරක්ෂාව සඳහායි. බ්‍රහ්මදත්ත රජු අගනුවර වූ දන්තපුරයෙහි සුවිසල් චෛත්‍යයක් සාදා දන්තධාතුන් වහන්සේ වැඩමවාලු. වර්තමානයේ පූරි ලෙසින් හඳුන්වන්නේ දන්තපුරයයි. බ්‍රහ්මදත්ත රජු හින්දු බැතිමතුකු වුවද ඔහු දන්තධාතුන් වහන්සේට මහත් වූ බැති සිතින් පුද පූජා පැවැත්වූහ. එලෙසම ඔහුගේ ඇවෑමෙන් බලයට පත් වූ කාලිංග රජවරුට 800 වසරකට අධික කාලයක් වාමාශ්‍රී දන්තධාතුන් වහන්සේ පණමෙන් රැකගත්. ඒ පරපුරේ අවසන් රජ වූ කාලිංගයේ ගුහසීව බුදු දහම වැළඳගත් අතර එවකට පැවති ආගම්වලට නායකයන් වැඩි දෙනෙක් පළවා හැරීමට පියවර ගත්තේ. මේ ආගමික නායකයන් පාටලිපුත්‍ර නගරයේ සරණාගතයන් ලෙස රැඳී සිටි අතර ඔහු පාටලිපුත්‍ර ප්‍රදේශ භාරව සිටි පාණ්ඩු අධිරාජ්‍යයට ගුහසීව රජුට එරෙහිව පැමිණිලි කරහ. කරුණ විමසා කෝපයට පත් වූ පාණ්ඩු අධිරාජ්‍ය ප්‍රාදේශීය රජකු චෛත්‍යනාට සටහන් කර ගුහසියෝ රජු දන්තධාතුන් වහන්සේ රැගෙන එන ලෙස රණ දුන්නේ. හේ දන්තධාතුන් වහන්සේ අනුභාවය දැක සිත් පහදවාගත් චෛත්‍යානා රජුද සිය හමුදාව සමග බුදුදහම වැළඳගත්. කෙසේ නමුත් රජු අන පිළිපැදීම යුතුය. ඔහු දන්තධාතුන් වහන්සේ පණ්ඩු රජුට බාර දුන්නේය. තමන් ඇතුළු හමුදා කණ්ඩායම දැන් බෞද්ධයන් බව කියා සිටියේ. පණ්ඩු රජු මෙම පුවත අසා කොතරම් කෝපයට පත් වූවාද කියවහොත් දන්තධාතුන් වහන්සේ දමා අලු කරන ලෙස අඳුන්නේ. තිහාරය පිට ප්‍රතිහාරය පෑ අන්දම. ගිනි බඳුනකට විසි කළ දළදා වහන්සේ දෙවී යලවී යන තුරු බලා සිටි පාණ්ඩු රජුට දකින ලැබුණේ දැස් අදහගත නොහැකි දසුනි. මතරින් මතු විසල් නෙළුම් මලක් දන්තධාතුන් වහන්සේ පිළිගත්තේ පාණ්ඩු අධිරාජ්‍යයා තවත් කෝපයට පත් කරමින්. ධාතුන් වහන්සේගෙන් නිකුත් වූ ආලෝකයෙන් මාලිගාවේ සතර අතම ආලෝක විනි. කිරාජාර රජුගේ අනුපාතිකයා මේ වෙන විට කැලෑ වැද සිටියත් විශාල හමුදාවක් ඒක රාශි කරගත්තේ. දන්තධාතුන් වහන්සේ නැවතත් දන්තපුරයට වැඩි බව දැනගත් අනුපාතිකයා එහි ගොස් ගුහසීව රජුගෙන් දන්තධාතුන් වහන්සේ බාර දෙනවාද යුද වදනවාද කියා විමසුවා. ලංකාදීපයට පැමිණියා දන්තධාතුන් වහන්සේ සුරක්ෂිත බව දැනගත් පසු රජු යුද්ධයට ගිය අතර සතුරු හමුදාව අතින් මරණයට පත්. කෙන්ඩියක සුරක්ෂිතව තැන්පත් කළ දන්තධාතුන් වහන්සේ හේමාලා කුමරිය හිසක්කෙස් අතර සංගවාගෙන දන්ත කුමරු සමග ලංකාදීපයට පැමිණි. රජකීයවල පුරාණ තිරුකණාමල වරායට ගොඩ බැස අවසන එවකට අගනුවර වූ අනුරාධපුරයට ළඟා විය. එහෙත් ඔවුන් එහි ළඟා වෙන විට මහස්සෙන් රජු අභාවප්‍රාප්ත වී සිටි අතර රජකම කළේ ඔහුගේ පුත් කීර්තිශ්‍රී මේඝවර්ණය. මහත් ගෞරවයෙන් දන්තධාතුන් වහන්සේ පිළිගත් රජතුමා රජ මැදුර සංකීර්ණයේම දම්බුහාය සාදා එහි තැන්පත් කරන ලද. 11 සියවසේ පොළොන්නරුව මෙරට අධිරාජ්‍යය බවට පත්වීමත් සමග දන්තධාතුන් වහන්සේ සුරකිව් පාලකයන්ට නැවතත් උදා වූ අභියෝගාත්මක කාල පරිච්ඡේදය. ඉන්දුනීසියාවේ ජාවා දූපත්වල රජ වූ චන්ද්‍රබානු දන්තධාතුන් වහන්සේ ලබා ගැනීම අරමුණේ 1947 දී ලංකාව ආක්‍රමණය කෙරෙයි. 1972 වනතුරුම දන්තධාතුන් වහන්සේ සතුරු තර්ජනය කෙල්ලුණු වී. දකුණු ඉන්දිය දමිළ තර්ජන එල්ලවීම නිසා අගනුවර බවට යාපහුව පත් කරගත් අතර දන්තධාතුන් වහන්සේ වෙනුවෙන් නව පන්සලක් ඉදි වූහ. බෝනෙකා හුබාහු රජුගේ මරණයෙන් පසුව 1284 දී දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍යයන් ලංකාව ආක්‍රමණය කර දන්තධාතුන් වහන්සේ ද පැහැරගත්තේය. තුන්වැනි පරාක්‍රමබාහු රජු විසින් 1288 දී දන්තධාතුන් වහන්සේ යලි ජාතිය සතු කරගත්. බුදුදහමට ඇති පැහැදීම නිසා සහ තම බලය ස්ථාවර කර ගැනීමට ලාංකීය සහ ඉන්දියාව ජාතිකින් පාලකයන් දන්තධාතුන් වහන්සේ දිනා ගැනීමට සටන් කරද්දී වෙනම ආකාරයක තර්ජනයකට මුහුණ පෑමට සිදු වී 1960. ඒ පෘතුගීසි ආක්‍රමණය සමග ඉන්දියාවේ ගෝවයේ සිට පෘතුගීසි බලයනි ලංකාවේ යාපාපට්ටුන ආක්‍රමණය කළේය. ඔවුන් යාපාපට්ටුනේ පන්සල් ස්තූප කඩා බිඳ දමින් මෙහි වස්තු කොල්ල කෑහ. නගර ගිනි තැබුවා. ඔවුන්ගේ පැහැර ගැනීම අතර දන්තධාතුන් වහන්සේද තිබීම මුළු මහත් සදහැවත් බෞද්ධයන්ගේම හද සසල කරන. මේ අවස්ථාවේ පිටට ආවේ එවකට රේගු ලෙසින් හැඳින්වූ මියන්මාරයේ
බයිනෝජන් රජුයි. ඔහු ගෝවේ නියෝජ්‍ය පාලකයාට රන් පවුම් 50,000ක් සහ සහල් මිටි විශාල ගණන් ලබා දී දළදා වහන්සේ රැක ගැනීමට පියවර ගන්නා ලෙස මියන්මාරයේ බයිනෝගේ රජුගේ ඉල්ලා සිටියේ. මහනුවර ඇසළ පෙරහැරත් එයා සම්බන්ධ සෑම ස්ථානයක් ගැනත් නොයෙකුත් අන්තිම අපූර්ව රසවත් තොරතුරු අසන්නට ලැබේ. ඒ ඉතාතීතයේ දළදා පෙරහැර පැවැත් වූ අන්තිම සහ රසබර පුවතක් ක්‍රිස්තුපූර්ව 412 දී පමණ ලක්දිවට පැමිණියා යයි කියන පාහියන් නම් වූ චීන භික්ෂුන් වහන්සේගේ වාර්තාවක සඳහන් වේ. අපි වදින දත්ත ධාතුන් වහන්සේ, පොලිමේ ගිහිල්ලා වදින දන්ත ධාතුන් වහන්සේ කොපමණ රැකගන්න ඉතිහාසයකට උරුමකම් කියන දන්ත ධාතුන් වහන්සේ. මේ ගැන තවත් විස්තර තියෙනවා. ඒ ගැන ඉදිරියේදී සඳහන් කිරීමේ බලාපොරොත්තු